අයිබෝන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සිග්නල් එක්වස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා ගොඩක් ආදරෙන් මේ අලුත් වීඩියෝ එකට. ඉතින් අද ඉරිදා දවස හරියටම වෙලාව රෑ 10:43යි. ඉතින් හෙට දවසේ මාකට් එක ඕපන් වෙනවා ගෝල්ඩ් මාකට් එක. ඉතින් මාත් එක්ක ඉන්න අයට පොඩි අප්ඩේට් එකක් දෙන්න තමයි මේ වීඩියෝ එක මම හැම සතියකම අරන් ඉන්නේ. ඉතින් අපි බලමු ලබන සතිය තුල මාකට් එක මොන වගේ ලෙවල් එකකට යයිද ලබන සතිය තුල ගෝල්ඩ් මාකට් එක මොන වගේ දෙයක් වෙයිද කියලා. ඉතින් ඔයාලට පේනවා මේ තියෙන මගේ ඇනලයිස් එක. එතකොට අපි බලමු හෙට ඉඳලා එන සතියේ මාකට් එක මොන වගේ ලෙවල් එකකට යයිද කියලා. ඉතින් මම තියෙන්නේ මම මාක් කරගනිපු සෝන් ටිකක්. ඉතින් සෙල් සෝල් ටිකක් සහ බයි සෝන් ටිකක්. ඉතින් අපි මුලින්ම වීක්ලි chart එකට යන් වීක්ලි chart එක ගත්තොත් හෙට අලුත් සතියක් ආරම්භ වෙන්නේ. ඉතින් හෙට ආරම්භ වෙන සතියේ අපි බලමු මොන වගේ ලෙවල් එකකට මාකට් එක යයිද කියලා. ඉතින් ඔයාලට පේනවා මෙතන අපිට හොඳ කැන්ඩල් එකක් දීලා තියෙනවා මාකට් එක බයි වෙන්න. ඉතින් ඒ විදිහටම මාකට් එක බයි වුණා. ඉතින් මෙතන බයි සෝන් එකෙන් ට්‍රේඩ් එක හෝල්ඩ් කරන්න කියලා මම ඔයාලට කිව්වා. ඉතින් ඒ ට්‍රේඩ් එක හෝල්ඩ් කරන් ඉන්න කෙනෙක් නම් මේ වෙද්දි පිප් 8000කට වැඩිය ප්‍රොෆිට් එකක් තියෙනවා. ඉතින් ආසන්න වශයෙන් මම ටාගට් කරන් ඉන්නවා ගෝල් මාකට් එක මෙන්න මේ සෝන් එකෙන් ආපහු ලොකු ඩවුන් එකක් යයි කියලා. ඒ හේතුව තමයි මෙතන වන් ඩේ chart එක ගත්තොත් ඔයාලට පේනවා මෙතන මේ හැදිලා තියෙන කැන්ඩල් එකත් එක්ක මේ සිකුරාදා දවසේ ක්ලෝස් වුණු කැන්ඩල් එක. ඉතින් මෙතන උඩ තියෙන ලික්විඩිටි ටික අරගෙන තියෙනවා. අපි බලමු හෙට මොන වගේ දෙයක් වෙයිද කියලා. ඉතින් මම මෙතන අයිඩියා එකක් අරන් තියෙනවා. මාකට් එක හෙට 4 hour කැන්ඩල් එකට ගියොත් මෙන්න මේ වගේ රීසන් එකක්. ඉතින් මෙතන අපට බලා ගන්න පුළුවන් අපේ මෙන්න මේ ලෙවල් එකෙන් උඩට මාකට් එක ගිහිල්ලා ලික්විඩිටි ටික අරගෙන ඊට පස්සේ මාකට් එක මෙන්න මෙතන ඩවුන් එකක් ගිහින් තියෙනවා. එතකොට 4 hour chart එකේ අපි බලමු හෙට දවසේ මෙතන BOS එකක් කන්ෆර්ම් වෙලා නැහැ. මෙතන BOS එක කන්ෆර්ම් වෙලා නැහැ. ඒක නිසා මෙතන හැදිච්ච ඊළඟ 4 hour කැන්ඩල් එක අපිට බලන්න පුළුවන් ඩවුන් එකක් ගිහින් තියෙනවා. ඉතින් එතකොට අපි මෙතෙන්ති තා පොඩ්ඩක් ඉවසගෙන බලාගෙන ඉන්න ඕනේ මාකට් එක මෙන්න මේ ලෙවල් එක බ්‍රේක් කරයිද නැද්ද කියලා. ඉතින් අපි බලාගෙන ඉන්න ඕනේ මෙන්න මේ ලෙවල් එක. ඉතින් පොඩි ටයිම් ෆ්‍රේම් එකකට ගියොත් මම යනවා 15 minute chart එකට. 15 minute chart එකට ගියොත් අපට බලන්න පුළුවන් මාකට් එක මෙන්න මෙතන උඩ ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවා. මාකට් එක මේ ලෙවල් එකෙන් සෙල් වුණා. මේ ලෙවල් එකෙන් සෙල් වෙලා තියෙනවා. එතකොට අපේ ලෝ පොයින්ට් එක විදියට අපිට මෙන්න මේ පොයින්ට් එක ගන්න පුළුවන් ලෝ එකට. එතකොට හෙට උදේ වරුව ගත්තොත් අපට බොහෝ විට උදේ පාන්දර මාකට් එක ඕපන් වෙනකොට මෙන්න මේ වගේ ලෙවල් එකකට එයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ වගේ ලෙවල් එකකට එයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එතකොට පොඩි ටයිම් ෆ්‍රේම් එකකටත් අපි ගිහින් බලමු. මෙතන අපි මේක මාක් කරගෙන 5 minute වලට වගේ ගියාන් පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන හොඳ අපිට OB ලෙවල් එකක් තියෙනවා. එතන OB ලෙවල් එකක් තියෙනවා. එතකොට මම විශ්වාස කරනවා හෙට උදේ වරුවේ මාකට් එක මෙන්න මේ වගේ ලෙවල් එකකින් ඇවිල්ලා අප් වෙයි කියලා. අර මේක අපි SL එක දැම්මොත් අපට මෙන්න මේ වගේ SL එකක් තමයි තියන්න වෙන්නේ. ඉතින් හෙට උදේ වරුව ගත්තොත් මාකට් එක මේ වගේ ලෙවල් එකකට ඇවිල්ලා මාකට් එක හවස් වෙද්දි
අප් එකක් යයි කියලා තමයි මම ප්ලෑන් කරන්නේ. මොකද මගේ සෙල් සෝන් එක මම මාක් කරලා තියෙන්නේ මෙන්න මේ ලෙවල් එකෙන් 4965 70 වගේ ලෙවල් එක. ඊට පස්සේ මෙතන උඩින් යන ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවා. මේ ට්‍රෙන්ඩ් ලයින් එකත් එක්ක මම ටාගට් කරන් ඉන්නවා මෙන්න මේ බයි සෝන් මේ සෙල් සෝන් එකෙන් මාකට් එක ඩවුන් එකක් යයි කියලා මේ පැත්තෙන් එන ට්‍රෙන්ඩ් ලයින් එකයි මේ ට්‍රෙන්ඩ් ලයින් එකයි. එතකොට මේ ටික ඔක්කොම මෙන්න මෙතෙන්දි සෙට් වෙනවා. ඒ කියන්නේ මේ මාකට් එක මේ සතිය ඇතුළත මෙන්න මේ වගේ ලෙවල් එකකට ওই වගේ හැඩයකට යයි කියලා තමයි මම බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ සතියේ සිකුරාදා වගේ වෙනකොට මාකට් එක සැලකිය යුතු ඩවුන් එකකට යයි කියලා මම ප්ලෑන් කරන් ඉන්නවා. ඉතින් මේක මගේ ඇනලිසිස් එකක්. මම මාකට් ඇඩ්වයිසර් කෙනෙක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඉතින් මේක මගේ මතයක් විතරයි. 100%ක් මෙහෙම නොවෙන්න පුළුවන්. ඉතින් VIP එකේ ඉන්න අයට පුළුවන් අපේ VIP සිග්නල් වලට ට්‍රේඩ් එකක් දාලා අපි දීපු ප්ලෑන් එක අනුව ක්‍රියාත්මක වෙන්න. ඉතින් මෙන්න මේ සෝන් එක මම බොහෝ දුරට ටාගට් කරන් ඉන්නවා මාකට් එක ලොකු ඩවුන් එකක් යයි කියලා. සමහරක් විට මේ ඩවුන් එක මාස ගාණක් යන ඩවුන් එකක් වෙන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි හෙට උදේ ඔයාලා ටාගට් එකක් ගන්න මාකට් එක මෙන්න මේ ලෙවල් එකකින් අප් වෙයි කියලා. එතකොට මේ ලෙවල් එක ගත්තොත් 4805 4811 වගේ ලෙවල් එකකින් මාකට් එක අප් වෙයි කියලා ඔළුවේ පොඩ්ඩක් තියාගන්න. අපි එහෙනම් බලමු හෙට දවසේ හැදෙන කැන්ඩල් එකත් එක්ක ඉදිරි සතිය තුළ මොන වගේ දෙයක් වෙයිද කියලා. මම එහෙමනොත් ආ වීඩියෝ එකක් අරන් එන්නම්. එතකොට දැනට මාකට් එක තියෙන තැන අනුව මට තියෙන කන්ෆර්මේෂන් අනුව මෙන්න මෙතනින් මාකට් එක බයි එකක් යයි කියලා තමයි මම ප්ලෑන් කරන් ඉන්නේ. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් අපේ VIP ගෲප් එකට ජොයින් වෙන්න, සිග්නල් එක්ස්ප්‍රස් ෆැමිලි එකට ජොයින් වෙන්න මට WhatsApp මැසේජ් එකක් දාන්න. ස්ක්‍රීන් එකෙත් මම නම්බර් එක දාලා තියෙනවා. පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකෙත් දාලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි VIP එකේ අපි අපේ වැඩවලට අපේ වැඩත් එක්ක හරියට වැඩ කරන අය අපි VIP එකේ ලයිව් ට්‍රේඩින් එකට ගන්නවා. එතකොට ලයිව් ට්‍රේඩින් එකේ අපි ගන්න ට්‍රේඩ් එක ඔයාලටත් ගන්න පුළුවන් ඒ විදිහටම. එතකොට මේ වෙනකන් අපි කරගෙන ආපු ලයිව් එකේ අපි හැමදාම හොඳ ප්‍රොෆිට් එකකින් තමයි ලයිව් එක නතර කරේ. ඉතින් කැමති කට්ටිය ඉන්නවා නම් මට WhatsApp මැසේජ් එකක් දාන්න ලයිව් එකට ජොයින් වෙන්න. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් සිග්නල් එක්ස්ප්‍රස් ඉන්ඩිකේටරේ බයි කරලා ඉන්ඩිකේටරෙන් ගේමක් ගහන්නත් පුළුවන්. ඒකත් සම්පූර්ණ වීඩියෝ එකක් තියෙනවා කොහොමද ට්‍රේඩ් කරන්න සහ කොහොමද ට්‍රේඩ් එකක් හරියට අල්ලගන්න කියලා. ඉතින් වීඩියෝ එකක් තියෙනවා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ඒකත් මිලදී ගන්න පුළුවන්. ඉතින් ගෝල් මාකට් එක ඔන්න ඔය වගේ ලෙවල් එකකට යයි කියලා මම ප්ලෑන් කරන් ඉන්නවා. ඉතින් එහෙමනම් හැම කෙනෙක්ටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉදිරි සතිය හැමෝටම හොඳ ප්‍රොෆිට් එකක් ලබා දෙන හොඳ සතියක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හැම කෙනෙක්ටම ජය වේවා. අපි නැවත හමු වෙමු වීඩියෝ එකකින්. හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. මම සිග්නල් එක්ස්ප්‍රස් තරිඳු දර්ශන. Thank you.